කණංකරේ බිහිරව බහිරවවරයාගේ තොරතුරු විස්තර තව බොහෝ තිබේ. කම්බිරයේ සිට බේරුණ්ඩය දක්වා දිස්ත්‍රික්කාරව රඟ දැක්වෙන අඩිකාර සරඹයකි. තව දුරටත් ඇස් කන්නාසා පෝෂණය කරනා ඇස්බෙරය හා අවුරන්වරියද බෙරතාල සමග කර්මය ඇති නැති සම්බන්ධය ඇති කරති. මේ සිංහලයේ අනිවාර්ය වෙති. කර්මනීති සිතුම් ක්‍රියාවේ යෙදෙති. මිනිස් දේහය දේශය ආරක්ෂා කර දෙවනා සම්භාව්‍යනීය සරඹයකි. මිනිස් පාදයට සම්බන්ධ ඇති කණංකරේගේ ආණ්ඩිපාදයෙන් තමාව හසුරවන යම් සත්වයින් යක්ෂයන් විනිශ්චය කිරීම සිදුවෙයි. කෛරාටිකයන්ට තමාගේ ජීවිත කොතරම් ප්‍රමාණයක් හසු වී ඇද්දැයි මුළු ආත්ම ජීවිත පුරාවටම සොයා බලයි පරීක්ෂා කරයි. ආණ්ඩියක්කාර සෙනගගෙන් ජීවිතය බේරාගෙන ආයුෂ කාලය ජීවිතයක් ගත කරමින් කොයිතරම් ගෙවා ඇතිදැයි විනිශ්චයක් කර බැලීම සඳහායි එම ආණ්ඩිපාදයෙන් සිදුවන්නේ. ආරක්ෂාව කරගනී. කණංකරේගේ අඩික්කාර පාදයත් තමා පසුපස සහ ඉදිරියෙන් තමාව ලබා ගන්නා සතුරා මර්ධනය කිරීමට වචන ගෙනේ සවරගෙනේ. බෙර බඳ බැඳ පද වාදනය කරයි. ඇඟිලි සම්බන්ධ කරමින් ශබ්ද ඇති කරයි. කම්බිරය සහ ඇස්බෙරයේ සිට බෙරුණ්ඩ දක්වාත් බෙරාණ්ඩ දක්වාත් බෙරුණ්ඩයේ අත්පත්තික සරඹ පන්ති ගණනාවක් සිරුර ක්‍රියා කරවන්නේය. ඒවා තෝරා බීරා කියවාගත් පුරාණක යක්කාදී සෙනග ආයුෂ ගැනීම සඳහා ජීවත්වීම සඳහා ඇස් කන්නාසය ගිරිමුඛ පවත්වා ගැනීමට බේරුණ්ඩය දිෂ්ටියක් ක්‍රම කරති. බේරුඩ පක්ෂියෙකු ආකාරයෙන් රූපචිත්‍ර පවත්වා නැටුම් සරඹ කර ඇති බව කියනා ලදී. කණංකරේ බහිරවවරයා විසින් කියනා ලදී. මිනිසාගේ පෙර උත්පත්ති කතාව අනාගත උත්පත්ති කතාව ක්‍රියා කරවීම පිණිස බේරුණ්ඩ පක්ෂි චිත්‍රය සිංහලයේ පවත්වා ඇත. උපතෙන් උපත ආත්ම සිහිගැන්වීම පිණිස අඩික්කාර කර්මචාරී සත්‍යවාදී සිංහලයන් හට වෙනයම් පිහිටක් නොමැතිවන විට නැතිවන විට බෝධීසවරය වෙත ගොස් බුදුන් වහන්සේලාගෙන් පිහිට අයද සිටී. එම අවස්ථාවෙන් තුරු බලා සිටින කටපාඩම් සෙවරාගෙන සංඝධාරී යකුන් පිහිට ඉල්ලා එන සත්‍යවාදී සිංහල වචන ඇති මිනිසුන් හට බෝධීන් වහන්සේගෙන් බුදුන් වහන්සේගෙන් පිහිට ගැනීම තුලින් එළවා දමති. චන්ද්‍රයකුන් ලෙසටම පසුපස ඒමට මාර්ගදී කර්ම ක්‍රම කර වාස්තු සත්ව ජල්ලේක ක්‍රම ගර්භ පවත්වා මෙන්චේ ක්‍රමවලින් සතුන් බවට හරවා දමති. උපත් කරවගෙන වද කැප ඇති කරති. මාර්ගදී
ගෙන්වාගෙන වද කැප ඇති කරති මරණ සහ උපත් යවන පොළොව මෙහියේ ක්‍රමවලදී සහ බුදුරජාණන් වහන්සේ විසින් 550 ජාතක ඉක්මවා පෙර ආත්ම ජීවිත සිහි කර මහා ඥාන සම්භාරයක් සූත්‍රගත කර ඇත්තේය. තම තමාගේ ආත්ම ශක්තිය තුලින් මාර්ග කියවා ගත හැකිය. ලංකා පොළොවේ ගරා දිෂ්ටික පටවිය නම් ඉති වීතර අයිල අච්චි වලින් දිෂ්ටිකාර නාට්‍ය සරඹ ලෙස ප්‍රාණ ගතික ක්‍රම හෙළයේ අදටත් පැවැත්වේ. ලංකා භූමවාටි බලගන්වා ඌරු අක්ෂි අච්චි සහ සත්ව වාස්තු ජල්ලීක ක්‍රමවලින් මරිය සාදී ක්‍රම පවත්වා මිනිස් ප්‍රාණ ජීවිත ඇද ගැනීම කර ඇත්තේ නොයෙක් ග්‍රහාදී අකුන් විසිනි. මිනිසුන්ට එම ජල්ලීක වතුර බීමට නෑමට කෑමට දැමීම සඳහා මිනිසුන්ම හසුරුවා මිනිස් බලය ලබා ගැනීම කර ඇති බව කියති. පටිගත මිනිස් ජල්ලීක මිනිසුන් කෝප කරවති අපරාධකාරයෝ බවට පත් කරති. රාග ජල්ලීක සාර තුලින් මිනිසුන් සතුන් කර ඇත. සියලු දේ මතක සහ අධ්‍යාපනය අමතක කිරීමට නකූට ක්‍රම ක්‍රියා කරවා ඇති බව කියති.